ඉවේදී රජයේ තිබෙන ඊටාම මන්දගාමී ඒ වගේම ඊටාම සැලසුමකින් තොරව කරන දේශපාලන සංදර්ශනත් එක්ක මේ ආපදා තත්ත්වය පිළිබඳව අපි කල්පනා කළා ජනතාව විතුරුන විදියට රටේ ජනතාවට යම් කරුණු ප්‍රමාණයක් අවධාරණය කළ යුතුයි කියලා. ආපදාවක් වළක්ව ගන්න පුළුවන් ප්‍රධානම විදිය තමයි අනාවැකි කියන එක. ඒ අනුව අපි අනාවැකි කීමක් කරා නම් අපිට මේ හඳුනායනක වළක්ව ගන්න හදිසියෙ බැරි වුණත් ජනතාව ඉවත් කර ගැනීම හරහා කරගත හැකි ප්‍රමාණයක් තිබෙනවා. සහනාධාර ක්‍රියාවලිය ඒවට පණ නැහැ. ඒවට අදාළ කරන දේශපාලන පරිපාලන නායකත්වයේ ලැබෙන්නේ සමස්ත වෙච්ච පීඩාව ඇතුළේ මේක කළමනාකරණය කරන්න. මේ එන සම්පත් කොහෙටද යවන්නේ? කොහොමද ප්‍රායෝගික වශයෙන් මේක විසඳන්නේ කියන එක සම්බන්ධව ගත්තොත් අපිට දැනෙන දේ තමයි ඊටාම දුර්වල තත්ත්වයක තමයි තියෙන්නේ. ඒ වෙලාවෙත් පැහැදිලිව කිව්වා කලින්දු ඒ කියන්නේ අපි දන්නවා වායුගෝලය වෙනස් වෙනවා. ඒකට ඒ අනුව තමයි ඔය කැළඹෙන ස්වභාවයල් ඉස්මතු වෙන්නේ. ඒතර මේ වෙන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිශාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක. ඒතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒතකොට මේක දැනට අපිට හොඳට පේනවා. එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙන්නේ. කවදාකවත් සුලිකුණාටුවක් එකපාරට ඇවිල්ලා දාන්නේ නැහැ. ඔය විදිහට වර්ධනයක් වෙන්නම ඕනේ. එතකොට ඒ වර්ධනය වෙන ගමන් මේකේ ගමන් මාර්ගයේ එක් වෙනවා. ඉතින් වාසනාවට ගොඩක් වෙලාවට ලංකාවට බොහෝ දුරට අඩු සයික්ලෝන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කිහිපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාපාත මට්ටමට යන්න පුළුවන්. සුලිකුණාට කියන වචනේ දැම්ම මම කියන්නේ. හැබැයි ඒක තුළ අපේ ලංකාවේ තියෙන කාලගුණික තත්ත්වයේ දැනට තියෙනවට වඩා වැඩිවීමක් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි වර්ෂාව එනවා කියන එකේ පොසිබිලිටි එක වැඩි. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් අපි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මට්ටමේ වර්ෂාවක් ගැන අපි කතා කරන්නේ. පැහැදිලි. අවශ්‍ය කාරණා. මොකද ස්වභාවික විපත් කියන එක දැනුම් දීලා කිය ඇති වෙන දෙයක් නෙමෙයි. එකවර ශනිකව ඇති වෙන දෙයක්. ඒ එවැනි දෙයක් ඇති වුණාම ඒකට මුහුණ දෙන්න නම් ආණ්ඩුවට ප්‍රධාන වගකීමක් තියෙනවා ඒ සඳහා වෙච්ච පූර්ව සූදානමක ඉන්න එක. නමුත් අපි දැකපු දේ තමයි මේ ඇති වෙච්ච හදිසි ආපදා තත්ත්වයට හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක් ආණ්ඩුව පැත්තෙන් තිබුණේ නැහැ. ඒ නිසාම මේ විපත ඇති වෙච්ච මුල් දවස්වල ඇත්තටම ගත්තොත් ප්‍රමාණවත් ආකාරයට ආණ්ඩුවට මේකට මැදිහත් වෙන්න බැරි වුණා. දින දෙක තුනකට පස්සේ අපි විශේෂ අවධාරණයක් කරලා කිව්වා පාර්ලිමේන්තුවේදී මේ විපත ඊටාම බරපතලයි, විනාශ වෙච්ච ජීවිත, විනාශ වෙච්ච දේපල, පීඩාවටපත් වෙලා ඉන්න පුරවැසියන් ප්‍රමාණය ඊටා විශාලයි. ඒ නිසා දැන් වහාම හදිස්සි ආපදා තත්වයක් ප්‍රකාශයටපත් කරන්න කියලා. ආණ්ඩුව වෙනුවෙන් සභානායකවරයා ඒක බාරගත්තා. ඒ ගැන සලකා බලනවා කිව්වා. නමුත් අද වෙනකන් ඒක ක්‍රියාත්මක කරේ නැහැ. ඒ නිසා තමයි අපි පැහැදිලිවම පක්ෂයක් විදිහට රජයට කිව්වේ මේක සරල නැහැ. ඊටාම සංකීර්ණ තත්වයක්. වහාම ශනික මෙහෙයුමක අවශ්‍යතාවයක් තියෙනවා. ආරක්ෂා මුදාව, සෞඛ්‍ය සේවාවන්, ඒ වගේම යටිතල පහසුකම් සපයන ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන් ඒ සියලු දෙනා කැඳවලා වහාම මෙහෙයුමක් ආරම්භ කළ යුතුව තියෙනවා. ඒ සඳහා රට හදිසි ආපදා තත්වයකට පත් කරන්න. මොකද එහෙම කරාම තමයි ඒ චක්‍රලේඛන නීති රීති නොතකා පීඩාවටපත් වෙච්ච ජනතාවට සහන සලසන්න පුළුවන් වෙන්නේ. මේකෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවක් විදිහට ආපදා තත්වයක් ඇතිවීමදී ඊට මුහුණ දීම සඳහා වෙච්ච හොඳ ප්‍රමාණවත් පූර්ව සූදානමක හිටියේ නැහැ. ඒ පූර්ව සූදානමක නොසිටීම විශාල අඩුවක්, විශාල දෝෂයක් විදිහට අපි දකිනවා. ආපදා තත්වයන් ස්වභාවික විපත් කියන එක බලක්වන්න අමාරුයි. ඒක ආණ්ඩුවකට අත තියලා නවත්තන්න බෑ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒවා අඩු කරන්න පුළුවන්. මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන්
මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරු පවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස 2ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්.